මේ වන විට සාමාන්‍ය පෙළ විභාගය සම්බන්ධයෙන් කතා බහට ලක්වීමක් මතුවලා තියෙනවා. ඒ කියන්නේ ප්‍රතිඵල නිකුත් වීම සම්බන්ධයෙන්. අතරම මේ සම්බන්ධයෙන් මොකක්ද අවසන් තීරණය සහ කොහොමද කාල සීමාව තියෙන්නේ? ඔව් අත්‍තරම අධ්‍යයන පොත්සාහිතික සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමේ කටයුතු සඳහා අපි දැන් සූදානම් සිටින්නේ. එගින් කටයුතු අවසන් වෙනා අවසන් අධීර පරීක්ෂා කිරීම කටයුතු සිදු කරමින් පවතින මේ දිනවල දැනට විභාගය ප්‍රතිඵල නිකුත් කිරීමේ සාමාන්‍ය ගත වන කාල පරාසය තුළම තමයි අපි වැඩ කටයුතු කරගෙන යන්නේ. විශේෂ ප්‍රමාදයක් නැහැ. එහි නිසා අපි සියලු පරීක්ෂා කිරීම කටයුතු අවසන් වූ පසු මේ සති අග වෙන විට ප්‍රතිඵල නිකුත් කරන්න තමයි සූදානම් සිටින්නේ. දැන් පාර්ශ්ව වලින් ප්‍රකාශයක් නිකුත් වීමක් වෙලා තියෙනවා. සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ප්‍රමාදයි කියන එකේ අදහසක්. ඇත්තටම මෙහිම විශේෂ ප්‍රමාදයක් නැහැ. අපි සාමාන්‍ය ප්‍රතිඵල සකස් කිරීමට ගත වන කාල සීමාවක් තියෙන. ඒ කාල පරාසය ඇතුළේ තමයි දැනට මේ කාලය ගෙවිගෙන යන්නේ. විශේෂ ප්‍රමාදයක් නැහැ. අපි ඒ ගත වෙන ඒ කාලය යනම ඒකට ඒ කටයුත්තට විශාල අපේක්ෂක ප්‍රමාණයක් සහ විශාල දත්ත ප්‍රමාණයක් නිසා ඒ සාමාන්‍ය වෙනදා විභාග ප්‍රතිඵල සකස් කිරීමට ගත වන නියමිත කාලය තමයි මේ කටයුතු කෙරීගෙන යන්නේ. ඒක විශේෂයෙන් ප්‍රමාදයක් ඇති වෙලා නැහැ. සාමාන්‍යයෙන් ඔබතුමිලට යන කාල සීමාව වෙනත් වර්ෂවලට සාපේක්ෂව වෙනස් වීමක් තියෙනවද නැත්නම් ඒ කාල සීමාවමද යන්නේ? ඒ කාල සීමාවට වඩා ටිකක් කලින් අපි දැනටත් ඉන්නේ. මේ කාල සීමාවට ආසන්න කාලයක් තමයි දැනට ගිහින් තිබෙන්නේ. ඒ නිසා විශේෂයෙන් ප්‍රමාද කියන ඒ කටයුත්තක් ඒ කියන්නේ එහෙම කතාවක් වෙනවා නම් ඒක එහෙම දෙයක් නෙවෙයි. අපි සාමාන්‍ය ගත වෙන ඒ කාර්යයට ගත වෙන කාලය සාමාන්‍ය වෙනද ගත වෙච්ච කාලයක් සමානම තමයි තිබෙන්නේ. net news ජනතාව විශ්වාස කරන සත්‍ය